සාදරයෙන් පිළිගන්නවා නැවතත් සිනමැක්ස් for you සමගින්. චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පාළු දූපතක් පෙන්වනවා. මේ දූපතට ටිකෙන් ටික අපිව අරන් යද්දී අපිට පේනවා මේ දූපතේ වැලි තීරේ ගෑන් ළමෙක් වැටලා ඉන්නවා. ඉතින් මේ ගෑන් ළමයා කවුද? මෙයා මේ පාළු දූපතට ආවේ කොහොමද බලන්නේ? අපි යමු කතාවේ මුලට. මේ ඉන්නේ මැඩිසන්. මැඩිසන් නම් ට්‍රැවල් කරන්න කැමති ගෑන් ළමෙක්. එයා අලුත් තැන්වල සංචාරය කරලා ඒ අත්දැකීම් සියල්ල එයාගේ Instagram account එකෙන් හැමෝටම ෂෙයා කරනවා. මෙයාගේ මේ වසරේ අරමුණ වන්නේ ලෝක වටේම සංචාරය කරන්න. මැඩිසන් කියනවා ලෝකෙ හරියට පොතක් නෑ. ඔයා සංචාරය කරලා නැත්නම් ඔයා කියවලා තියෙන්නේ එක පිටුවක් විතරයි කියලා. මෙයා තායිලන්තේ පුරාම ට්‍රැවල් කරන අතරේ මේ මෙමරිස් සිහි වෙන්නේ හැම වෙලේම මෙයාගේ සෝෂල් මීඩියා විනාඩියෙන් විනාඩිය අප්ඩේට් කරන්නත් මෙයා අමතක කරන්නේ නැහැ. මෙයා තායිලන්තයේ තියෙන සුන්දරත්වය ටිකෙන් ටික විඳින්මින් බොහොම සුවපහසු කාලයක් ගත කරනවා. මෙයා මේ සංචාරය ඉවර වෙලා යා නැවතිලා ඉන්න රිසෝට් එකට එනවා. ඇවිත් එයාගේ යාළුවෙක් කරන ජේක් වීඩියෝ කෝල් එකක් අරන් මේ දවස ගැන කතා කරනවා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් එයාගේ වයිෆ් මෙයාට කතා කරන නිසා ජේ කියනවා මට යන්න වෙනවා. මං වෙනුවෙන් රයන්ට කතා කරන්න කියලා. රයන් කියන්නේ මැඩිසන්ගේ බොයිෆ්‍රෙන්ඩ්. මෙයා මේ තායිලන්ත සංචාරය කරන්න හිටියෙත් මෙයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක. ඒත් දෙන්න අතර පොඩි ප්‍රශ්න නිසා මෙයාට තනියම තමයි ට්‍රැවල් කරන්න සිද්ධ වුණේ. මේ සංචාරය අතරේ එයා තමන්ගේ බියුටි ප්‍රොඩක්ට් මාකට් කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. මේ දවසේ රෑ මෙයා හොටෙල් එකේ බාර් එකේ ෂැම්පේන් ටිකක් දොල ගාමින් ඉන්න අතරේ මෙයා අමාරුවෙන් සෙල්ෆියක් ගන්නවා දැකලා එතන ඉන්න මැදිවිය පුද්ගලයෙක් කියනවා මං ඔයාට ෆොටෝ එකක් අරන් දෙන්නම් කියලා. මැඩිසන් මේකට අකමැති වුණත් මේ පුද්ගලයා ඒ ගාවට ඇවිත් ඇයත් එක්ක යාළු වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඔයා කොහෙන්ද එන්නේ කියලා ඇයට ලං වෙලා අහනවා. මං කැලිෆෝනියාවේ කියලා ඇය කියද්දි ඇයත් අහනවා ඔයා තායිලන්තේ මොනවද කරන්නේ කියලා. මම මේ ආවේ ලස්සන ගෑන් ළමයි නිසා කියද්දි අනිත් පැත්තේ ඉන්න ගර්ල් මෙයා දිහා බලනවා. මැඩිසන්ට මෙයා ගැන තේරිලා මේ පුද්ගලයා දිහා බලද්දී එයා කියනවා මම විහිළුවක් කරේ ඔයා තනියම ඉන්නේ නම් මට පුළුවන් මේ පළාත පෙන්නන්න එක්කගෙන යන්න කියලා ඔහු කියනවා. මෙතනදී අනිත් පැත්තේ ඉන්න ගර්ල් මේ අවස්ථාවේදී මැඩිසන්ව බේර ගන්න කියනවා. මං ඇවිදින්න යනවා ඔයාට ඕන නම් මාත් එක්ක එන්න පුළුවන් කියලා. මෙයා මෙතනින් බේරෙන්න මේ ගර්ල්ව විශ්වාස කරලා එයාත් එක්ක යනවා. එයාගේ නම CW කියලා තමයි එයා හඳුන්වලා දෙන්නේ. යන ගමන් මැඩිසන් කියනවා එයා නරක කෙනෙක් නෙමෙයි වගේ කියලා. ඒ සී කියන්නේ දැන් එහෙම හිරියට ඩ්‍රින්ක් එකක් ගත්ත ගමන් ඔයාට යාගේ සැබෑ ස්වරූපය බලා ගන්න පුළුවන් කියලා. මෙලා කතා කරලා ඉස්සරහට යද්දී සී අහනවා ඔයා තනියම මෙහෙම මොනවද කරන්න කියලා. මැඩිසන් කියනවා ඒක ලොකු කතාවක්. මම බොයිෆ්‍රෙන්ඩ් එක්ක මේ ගමන යන්න සැලසුම් කරා. ඒත් අන්තිම මොහොතේ මට තනියම එන්න වුණා කියලා යාගේ කතාව මෙයාට කියනවා. සී අහනවා හෙට වගේ ප්ලෑන් එක මොනවද කියලා. Tamanට එහෙම ප්ලෑන් එකක් නැහැ කියලා කියද්දී ඊළඟ දවස් උදා වෙද්දී අපිට පෙන්නනවා සී යාගේ බයික් එකේ මැඩිසන්වත් දාගෙන මේ ප්‍රදේශයට ට්‍රැවල් කරන්න යනවා. මෙයාලා එන කඳුගැටේ ගාවට ඉර පායන view point එක මෙයාලට ලස්සනට පේනවා. මැඩිසන් මේ ගැන වීඩියෝ එකක් එක්ස්ප්ලেইন කරද්දී සීනම් කැමරාවට ෆේස් කරන්න ටිකක් ලැජ්ජශීලී. ඒ එයාගේ බර්ත් මාක් එක නිසා එයා කැතයි කියලා හිතන නිසාම නෙමෙයි. ඒ මොකද කියලා ඉස්සරහට බලමු. මෙයාලා මේ දවස් පුරාම ඇවිදලා රාත්‍රී කාලයේදී නගරයට එනවා. මෙයාලා රෙස්ටොරන්ට් එකක කෑම ගන්න හදද්දී මැඩිසන් නම් මේ කෑම එකේ ෆොටෝ එකක් ගන්නත් අමතක කරන්නේ නැහැ. මේ කෑම එක නම් මාරම රසයි. රයනුත් කැමති මේ වගේ තැනකට කියලා මැඩිසන් කියද්දී සී අහනවා ඇයි එහෙනම් එයා ආවේ නැත්තේ කියලා. ඒත් මැඩිසන් නම් ඒ ගැන කියන්න කැමති නැහැ. මේ අතරේ මෙතනට කොල්ලෝ දෙන්නෙක් එනවා දැක්ක සී එයාලා දෙන්නවත් එකතු කරගෙන මේ රාත්‍රිය අමතක නොවන විදිහට එයාලත් එක්ක එන්ජොයි කරනවා. මෙතනින් පස්සේ මෙයාලා එන ගමන් මැඩිසන් කියනවා එයාලා නම් හරි කියුට් නේද කියලා. මෙයාලා කතාවෙන් කතාව රිසෝට් එක ළඟට යද්දී මැඩිසන් සීගෙන් වෙන් වෙලා එතනට යනවා. මෙයා යද්දී යාගේ බෑග් එකේ කී එක හෙව්වත් එයාට යතුරු නම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මෙයා දකිනවා යාගේ රූම් එකේ දොරත් ඕපන් කරලා තියෙනවා. එයා දකිනවා යාගේ ඔක්කොම ඇඳුම් සෝෆා එක උඩ විසි කරලා. ඒ මැදවල ලාච්චුවේ තිබ්බ යාගේ පාස්පෝර්ට් සල්ලි මේ හැමදේම නැති වෙලා කියලා. මැඩිසන් මේ ගැන සීට කිව්වාම ඇය මේ ගැන හොටෙල් එක දැනුවත් කරලා ඇවිත් කියනවා මේ ගැන වාර්තාවක් හදලා ටුවරිස්ට් පොලිසියට මේ ගැන දන්වලා. ඒත් එයාලට කරන්න වෙන දෙයක් නැහැ කියලා අඬගෙන ඉන්න මැඩිසන්ට කියනවා. ඊට පස්සේ සී මෙයාට අලුතින් ෆෝම් එකක් ෆිල් කරන විදිය කියලා දෙනවා. ඒ ඇයට අලුතින් පාස්පෝර්ට් එකක් ලබා ගන්න. මේ පාස්පෝර්ට් එක ගන්න වාට සති දෙකක්වත් යයි කියලා ඇය කියනවා. සති දෙකක් මෙතන හිර වෙලා ඉන්න නම් මැඩිසන් කැමති වෙන්නේ නැහැ. ඒ සී කියනවා බය වෙන්න එපා. මං ඔයාව වටපිටාව බලන්න එක්කගෙන යන්නම් කියලා ඇයව කැමති කරගන්නවා. මේ දවසේ රෑ මැඩිසන් බොයිෆ්‍රෙන්ඩ් එක කතා කරද්දී රයන් අහනවා "ඔයා හෙට උදේ 4 නේද ෆ්ලයිට් එක තියෙන්නේ" කියලා. මොකද රයන් තාම දන්නේ නැහැ මෙයාට උන දේ. මැඩිසන් කියනවා රයන් අහන්න මගේ කාමරේට කවුරු හරි ඇවිල්ලා මගේ පාස්පෝර්ට් එක හොරගම් කරලා කියලා ඇය කියනවා. රයන් කියනවා මට සවුද ෂූට් එකකුත් තියෙනවා. ඇයි වහෙම වෙන්න ඉඩ දුන්නේ කියලා අහනවා. මං එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ කියලා ඇය කියද්දී රයන් තමව තේරුම් ගන්නේ නැහැ කියලා ඇයට වැටහෙද්දී ඇය කියනවා රයන් අපි බ්‍රේක් අප් වෙමු කියලා. රයන් ඇයට කියනවා ඔයා කේන්තිය නිමුණාම මට හෙට උදේ කතා කරන්න කියලා කියනවත් එක්කම ඇය ෆෝන් එක කට් කරනවා.
ඊළඟ දවසේ මැඩිසන් මේ හම්බුණ අවස්ථාවෙන් සීඑක තවත් ට්‍රැවල් කරන්න මේක හොඳ අවස්ථාවක් කර ගන්නවා. මෙල ගල්ගුහා බලන්න වගේම හැමතැනම යනවා. ඒ වගේ මේ හැම අත්දැකීමක්ම ඇයගේ ඩයිරියටත් එකතු කර ගන්නවා. මේ තායිලන්තයේ සුන්දරත්වය විඳින ගමන් සී ඉන්න යාගේ නවාතැන්ට යනවා. මෙයා මැඩිසන්ට කියනවා මේ ගෙදර වගේ කියලා හිතන් ඉන්න. ඒ වගේම හෙට වාට සර්ප්‍රයිස් එකකුත් තියෙනවා කියලා රාත්‍රියේ ඩිනර් එක ගන්න ගමන් ඇය කියනවා. ඊළඟ දවසේ පාන්දරම මෙයාලා එන්නේ බෝට් එකක් තියෙන යස් චාට් එකකට. සී පොඩි බෝට් එකකට නැගලා යවත් එක්කගෙන යන්න ලෑස්ති වෙද්දී මැඩිසන් මේ ගැන ව්ලොග් එකක් කරන්න පටන් ගන්නවා. බලන්න අද උදේ අපිට මොනවද පේන්නේ කියලා ඇය කියද්දී සී කියනවා. අපි එතනට යනකම් ඉවසලා ඉන්න කියලා. කොහොම හරි සී කියන දේ ඇහුව මේ දෙන්නා මේ බෝට්ටුවේ නැගලා ඈත තියෙන පාළු දූපතක් විතර යනවා. බෝට්ටුව ටිකෙන් ටික දූපතට නගා වුණාම මැඩිසන් අහනවා ඔයා කොහොමද මේ වගේ ප්ලේස් එකක් හොයාගත්තේ කියලා. සී කියනවා මගේ තාත්තට පොඩි කාලේ ඉඳන්ම බෝට්ටුවක් තිබුණා. ඒ නිසා මං හැමතැනම ඇවිදින්න යන පුරුදු වුණා කියලා ඇය කියනවා. මෙයා දූපත දිහාට ඇවිදගෙන ආවම ඇය දකිනවා එතන තියෙන කොටයක ඉරි කෑලි වගේක් කොටලා තියෙනවා. හරියට කවුරු හරි දවස් ගණන් කරලා වගේ. මැඩිසන් ෆෝන් එක චෙක් කරලා බැලුවත් ඇයගේ සෙල් ෆෝන් එකට සිග්නල් නැහැ. ඒ නිසා ඇයට සෝෂල් මීඩියා යූස් කරන්නත් හැකියාවක් නැහැ. රාත්‍රියේ ටිකෙන් ටික ආරම්භ වෙද්දී මෙයාලා ගිනිමැලයක් දිහා බලාගෙන ඉද්දී මැඩිසන් බලදක්ෂිකාවක් වුණ කාලයේගේ පරණ මතකයන් එයා සමග බෙදා ගන්නවා. මෙතනදී මැඩිසන් විහිළුවට වගේ අහනවා. "ඔයා මාව මරන්න නේද මෙතනට ගෙනාවේ? මොහොතේ මැදදී මං කෑ ගහන එක කාටවත් ඇහෙන්නේ නැහැනේ නේද?" කියලා. සී ගින්දර දිහා බලාගෙන කියනවා "මං එහෙම කරන්නේ නැහැ. ඒත් මං මාව දාලා යනවා" කියලා කියනවා. "මේට සිග්නල් නැහැ. අනික ළඟින් නැව ගමන් කරන්නේත් නැහැ. ඔයාට කෑමක් නැතුව දවස් 3ක් 4ක් වගේ මෙතන උපරිම ඉන්න පුළුවන්" කියලා ඇය කියනවා. මැඩිසන් මෙයාට කතාව අහන් හිටියට පස්සේ හයියෙන් hina වෙනවා. ඇය හිතන්නේ මෙයා මෙහෙම කියන්නේ විහිළුවට කියලා. මැඩිසන් කියනවා ඒත් ඔයාගේ දූෂිත ප්ලෑන් එකේ වැරද්දක් තියෙනවා. මොකද මම මෙහෙට ආවා කියලා මිනිස්සු දන්නවා. ඒ නිසා එයාලා මාව හොයාගෙන ඒවි කියලා. ඒත් සී කියනවා සෝෂල් මීඩියා වල පොඩි අයට බීටි ප්‍රොඩක්ට් සෙල් කරාට ඔයාව හොයාගෙන කවුරුත් එන එකක් නැහැ කියලා. මේ කතාවෙන් පස්සේ මැඩිසන් වයින් බොන ගමන් ඩාන්ස් කරන්න පටන් ගන්නවා. ඇයට තේරෙන්නේ නැහැ මෙයා මේ දේවල් කිව්වේ ඇත්තටම කියලා. රාත්‍රියේ කෙමෙන් ගෙවිලා ඊළඟ දවසේ උදෑසන ආරම්භ වෙනවා. සී නැගිටලා සිගරට් එකකුත් බොන ගමන් හිටියත් මැඩිසන් තාම නිදි. මෙයා එයා කිව්ව විදිහට මැඩිසන්ග මේ දූපතේ තනි කරලා එයාට අයිති හැම දෙයක්ම අරගෙන ආපසු මේ බෝට් එකේ නැගලා මෙතනින් යනවා. ඇය අධ්‍ය අපිට පෙන්නනවා මැඩිසන් තාම වෙල්ලේ නිදාගෙන ඉන්නවා කියලා. සති 3කට පස්සේ අපිට පෙන්නනවා මැඩිසන් වගේ ගෑනු ළමෙක් මේ තායිලන්තයේ සංචාරය කරන ගමන් ව්ලොග් එකක් කරනවා. ඒ වගේ මෙයා යූස් කරපු Instagram account එකක් තාම අප්ඩේට් වෙනවා. මේ අතරේ සී පූල් එකෙන් එළියට ඇවිත් එයාගේ රූම් එකට එනවා. එයා බෙඩ් එකේ තියෙන ඇඳුම් වලින් එකක් තෝරනවා. පේන විදිහට දැන් මෙයා අඳින්නේ මැඩිසන් අඳින විදිහට. ඒ විතරක් නෙමෙයි එයාගේ වගේ ෆේක් කොණ්ඩෙකුත් තියෙනවා. මැඩිසන් විදිහට ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ඒ සී. එයා මැඩිසන් වගේ ඇඳගෙන එයාගේ Instagram එකත් හැමදාම අප්ඩේට් කරනවා. මැඩිසන්ගේ මුදල් වලින් Tamanට කැමති පරිදි ට්‍රැවල් කරන සී අන්තිමේදී එයාගේ ෆොටෝ වලට මැඩිසන්ගේ මුණ ක්‍රොප් කරලා දානවා. ඒ විතරක් නෙමෙයි වීඩියෝ AI software භාවිතා කරලා විවිධ ෆිල්ටර් හරහා ඒ විදිහටම අප්ලෝඩ් කරන්නත් මෙයා අමතක කරන්නේ නැහැ. ඒ වගේ මෙයාගේ ක්‍රෙඩිට් කාඩ් ණය තවත් ඉන්ක්‍රීස් කරගෙන මෙයා සැපසේ කාලය ගත කරනවා. මෙහෙම ටික කාලයක් ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන සී දවසක් Instagram එක චෙක් කරලා බලනවා බැංකොක් වලට අලුතෙන් ආව ටූරිස්ට්න් අය ඉන්නවද කියලා. මෙයා මෙහෙම බලද්දී යාට ජෙසිකා කියන ගර්ල් කෙනාගේ account එක දකිනවා. මොකද මෙයාගේ ඊළඟ ඉලක්කය තමයි ජෙසිකා. මෙයා ජෙසිකා ඉන්න හොටෙල් එකට ඇවිදින් ඇය පසුපස යනවා. ජෙසිකා ටැක්සි එකෙන් බහැලා ටික දුරක් ඇවිදින් ෂොප් එකකට යනවා. සී මෙයාව අතහරින්නේ නැහැ. ඇයත් පස්සෙම මෙතනට එනවා. මෙයා යන ටුවරිස්ට්න් විසිතුරු බඩු විකුණන තැනකට. එයා එතන තියෙන බුද්ධ ප්‍රතිමාවක් මිලදී ගන්නවත් එක්කම සී ඇවිත් කියනවා ඒක ෆේක් ප්‍රතිමාවක්. මං දන්නා පාරේ හැ පැත්තේ හොඳ තැනක්. ඒ වගේ මෙතන හොඳ මිලකුත් තියෙනවා කියලා. ඒ ජෙසිකා එකට එකක වෙන්නේ නැතුව කියනවා මේක මට නෙමෙයි නංගිට. ඇය වෙනස දන්නේ නැහැ කියලා ඇය ප්‍රතිමාව ගන්නවා. කොහොම වුණත් ඇය Taman කියන දේට ඇහුම්කන් දුන්නේ නැති එකට නම් ඇයට කේන්ති යනවා. හැබැයි ඇය ගැන හොයන එක නම් සී නතර කරන්නේ නැහැ. මෙයා Instagram එකේ ජෙසිකාගේ ටීම් එකත් දැකලා ඒකට ජොයින් වෙනවා. ඒ වගේම නැවත පාරක් ඇවිත් ඉන්න හොටෙල් එකේදී ඇය සමග කතා කරලා ඇයට තව තවත් ලං වෙන්න උත්සාහ කරනවා. මේ පාන සීගේ උත්සාහය සාර්ථක වෙනවා. සී මෙතනදී මැඩිසන්ගේ කතාව ඇයට කියනවා ඇගේ කතාව විදිහට. මම මගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක මෙතනට එන්න හිටියේ. ඒත් එයා අන්තිම මොහොතේ ආවේ නැහැ කියලා. ජෙසිකා කියනවා මං ගෑනු ළමයට දෙන අවවාදය තමයි හැමදෙස්සෙම Taman තනියම දියුණු වීමට පුරුදු වෙන්න ඕන කියලා. මෙයාලා මේ කතාවෙන් පස්සේ දෙන ටිකෙන් ටික අඳුර ගන්නවා. ඊළඟ දවසේ ජෙසිකා ෆොටෝ ෂූට් එකක් ගන්න අතරේ සීයාගේ පර්ස් එකේ තියෙන හොටෙල් කාඩ් එක හොරෙන් ගන්නවා. මෙයා කලින් මැඩිසන්ට කරා වගේම ඇගේ හොටෙල් එකේ රූම් එකටත් මේ කාඩ් පත පාවිච්චි කරලා ඇතුළු වෙනවා. ටික වෙලාවකට පස්සේ ජෙසිකා මේ හොටෙල් රූම් එකට එද්දී සී සිගරට් එකකුත් අල්ලගෙන ඇයි දිහාම බලාගෙන ඉන්නවා. කලින් මැඩිසන්ට වුණා වගේම හැම දෙයක්ම ජෙසිකාට සිද්ධ වෙනවා.
මෙයාට එයාගේ ඇඳුම් අරගෙන සී ඉන්න තැනට එන්න සිද්ධ වෙනවා. හැබැයි මෙයා එද්දී පුදුම වෙනවා. මොකද මෙයාගේ ගෙදර මල් පෙතිසා ඉටිපන්දන් වලින් පඩිපෙළම ආවරණය කරලා. මෙතනදී ජෙසිකා කියනවා සමහර විට ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඇවිල්ලා ඇද්ද කියලා. ඒ සීට හිතාගන්න බෑ මේ මොකද්ද වෙන්නේ කියලා. මෙයා පහලට ආවම දකිනවා ලස්සන ඩිනර් එකක් ඇරේන්ජ් කරලා තියෙනවා. ඒත් එක්කම එතනට එන්නේ මැඩිසන්ගේ බොයිෆ්‍රෙන්ඩ් වන රයන්. රයන් අහනවා ඔයාලා කවුද කියලා. සී ඔහුගෙනුත් මේ ප්‍රශ්නේ අහද්දී රයන් කියනවා මම මැඩිසන්ගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. සී කියනවා එයා මට ඔයාගෙන කියලා තියෙනවා. එයා මගේ යාළුවෙක් කියලා. ඒත් රයන් කියන්නේ ඇය මට කවදාවත් කියලා නැහැ මේ යාළුවෙක් ඉන්නවා කියලා. අනික මේ තැන තියෙන්නේ මැඩිසන්ගේ නමට කියලා ඔහු කියනවා. කොහොම වුණත් මේ වෙන දේවල් රයන්ට හිතා ගන්න බෑ. එයා කියනවා කමක් නැහැ. මැඩිසන් කතා කරොත් මට කියන්න කියලා රයන් මැඩිසන්ගේ කාමරයට යනවා. සීනම් මේකට හොඳටම බයලා ඉන්නේ. මොකද එයා හිතුවත් නැති දෙයක් තමයි දැන් වෙලා තියෙන්නේ. ඊළඟ දවසේ උදේ සී සූක්ෂම විදියට රයන්ගේ ෆෝන් එකට කෝල් එකක් දෙනවා. මැඩිසන් විදියට සී කියනවා ආයිනේ මගේ ප්ලේස් එකේ දැන්ම මෙතනින් අයින් වෙන්න කියලා. මෙයාලා මෙහෙම කරන්නේ AI වොයිස් එක භාවිතා කරලා. මොකද මෙයා ටයිප් කරන වචනේ රයන්ට වොයිස් එකක් විදියට ඇහෙනවා. ඒත් රයන්ටගේ වොයිස් එකේ යම්කිසි වෙනසක් දැනෙනවා. සී අන්තිම පාට කියනවා මේ හැම දෙයක්ම ඉවරයි. ඔයා මෙතනින් යන්න කියලා. සීගේ බ්‍රෑන්ඩ් එක හරියනවා වගේ පෙවුනත් රයන් කියනවා මාව හම්බෙලා මේ ගැන කතා කරන්න කියලා. රයන් සී ගාවට එනවත් එක්කම ජෙසිකා සී ගාවට ඇවිත් කියනවා අපි ඇවිදින්න යන් කියලා. ඒත් සී මේක මගහරින්න හැදුවත් රයන් ඉදිරිපත් වෙනවා ඇය සමග ඇවිදින්න. මේ දෙන්න එකට හිටියොත් තමන්ගේ ප්ලෑන් එක විනාශ වෙන බව දන්න සී මෙයාලා දෙන්නත් එක්කම එළියට ඇවිදින්න යනවා. ජෙසිකා රයන් එක්ක බීච් එකේ ෆොටෝ ගනිද්දී රයන් අහනවා "ඔයා සීව අඳුරන්නේ කොච්චර කාලෙක ඉඳන්ද" කියලා. ජෙසිකා කියන්නේ දැන් දවස් 2-3කට කලින් ඉඳලා කියලා. මේ කියන දේවල් සීට ඇහෙනවා. ඒ වගේම රයන් කියනවා මැඩිසන් ගොඩක් අය දන්නවා. එයාගේ රූම් එක කඩලා කවුරු හරි එයාගේ પાස්පෝර්ට්, මුදල් හැමදේම අරන් ගිහිල්ලා කියලා. රයන් මැඩිසන්ට උන දේවල් පිළිබඳව විස්තර කරනවා. මේ අතරේ සී එනවා එයාලට කැම අරගෙන. මෙයාලා මේ ගැන නැවත කතා කරන්න හැදුවත් සී ආයෙත් මෙයාලගේ කතාවට බාධා කරලා කියනවා. ඉර එළිය නැති වෙන්න කලින් අපි මෙතනින් යන් කියලා. ජෙසිකා සී ගැන සැක හිතිලා ඇය කියනවා ඔව් අපි කොහොමත් අපේ රූම් එක හොරු කරන්න කලින් යන්න ඕන කියලා. ඒත් රයන් සහ ජෙසිකා මේ වෙන දේවල් ගැන කිසිම දෙයක් තාම දන්නේ නැහැ. මේ අතරේ මෙයාලා බාර් එකේ ඩ්‍රින්ක් එකක් අරන් එන්ජොයි කරද්දී ජෙසිකා මැඩිසන්ගේ ඉන්ස්ටාග්‍රෑම් account එකට මැසේජ් එකක් එවනවා. මැඩිසන්ගේ account එක තියෙන්නේ සී ගාව කියලා ඇය දන්නේ නැහැ තාම. ඇය ෆෝන් එක බලද්දී ජෙසිකා මෙතනින් හොරෙන්ම ගිහින් සී අය පසුපස යද්දී අය එවපු මැසේජ් එක කියවනවා. ඒකේ තියෙන්නේ ඔයා මාව දන්නේ නැති වුණාට මං වාගේ බොයිෆ්‍රෙන්ඩ් වල රයන්ව දන්නවා. මට වාගේ රූම්මේට් වන සී ගැන කතා කරන්න ඕන කියලා. සී ගෙදර යද්දී දකිනවා ඉස්සරහා ටැක්සි එකක් තියෙනවා. මෙයා සල්ලි දීලා ටැක්සි එක ආපසු යවනවා. මෙයා ජෙසිකාව හොයාගෙන ගේ ඇතුළට ආවම දකිනවා එයා මේ ගෙදර අතහැරලා යනවා කියලා. ජෙසිකා කියනවා මට හොටලයක් හම්බුණා ඒ නිසා මං යනවා. හැමදේටම ස්තුතියි කියලා මෙතනින් යන්න හදද්දී සී කියනවා මට ඔයාව ඩ්‍රොප් කරන්න යන්නත් පුළුවන් කියලා. ඒ ජෙසිකා කියනවා ඒකට කමක් නැහැ. මං ටැක්සි එකක් ගෙන්න ගත්තා කියලා. සී කියනවා වගේ ටැක්සි එක මං සල්ලි ගෙවලා යවුවා කියලා. ඒකට කමක් නැහැ. මං වෙන ටැක්සි එකේ යන්නම් කිව්වම සී කියනවා ඇයි ඔයා මෙහෙන් යන්නේ? මේ ආරක්ෂිතයි. රයනුත් මෙහෙ ඉන්නවා කියලා. මෙතනදී ජෙසිකා කියනවා රයන් මට කිව්වා මැඩිසන්ගේ කාමරේ අය ඔයත් එක්ක යන්න කලින් තමයි කඩලා තියෙන්නේ. ඔයා එදා එයත් එක්ක නෙමෙයිද හිටියේ කියලා අහනවා. පේන විදිහට මේ වෙන දේවල් ගැන ජෙසිකාට සී ගැන සැකයක් ඇති වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ජෙසිකා කියනවා ඔයා කිව්වේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක මෙතන ඉන්නවා කියලා. ඔයා කවදාවත් මැඩිසන් ගැන මට කියලා නැහැ. අනික රයන් කියනවා මේක ඔයාගේ තැනක් නෙමෙයි කියලා. ඒ වගේම ඔයා එයාගෙන් ප්‍රයෝජන ගත්තා නේද කියලා අහනවා. සී කරන්නේ බොරුවක් බව දන්න ජෙසිකා එයාට සල්ලි දීලා කියනවා ඔයා තවදුරටත් බොරුවට රඟපාන්න එපා. ඔයාට සල්ලි ඕන නම් ගන්න කියලා. ඒ සී නම් සල්ලි ගන්නේ නැහැ. ඇය බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. ජෙසිකා මෙතනින් යන්න හදද්දීම කේන්තිගේ සී ඇගේ අතින් අල්ලගෙන ඔළුවත් එතන තියෙන බිත්තියේ හප්පනවා. මේ පාරට ජෙසිකාගේ ඔළුව හොඳටම තුවාල වෙනවා. ඇය කෙඳිරිගාමින් මෙතනින් යන්න හදද්දී සී කියනවා ඔයා මං ගැන දන්නේ නැහැ. මට වගේ සල්ලි එපා කියලා. ජෙසිකා මේ වෙලාවේදී අමාරුවෙන් බඩගාගෙන පූල් එක ළඟට එනවා. ඇය අමාරුවෙන් මේ දේ කරන්න එපා කිව්වත් සීයාගේ හිල් එකෙන් මෙයාගේ බෙල්ල පාගලා අමානුෂික විදියට මරණයට පත් කරනවා. ඊට පස්සේ මෑනු ජෙසිකාගේ සිරුර ට්‍රැවල් බෑග් එකකට දමලා මෙතන විසිරලා තියෙන ලේ පිරිසිදු කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඇයට ඇහෙනවා රයන් එලගේ යාළුවෝ කට්ටියක් එක්ක මේ නිවස් ඇතුළට එනවා. රයන් පහළ මාලයට ඇවිත් මේ බෑග් එක දැකලා අහනවා ජෙසිකා තාම ගියේ නැද්ද? එයා මට කිව්වනේ වෙන හොටෙල් එකකට යනවා කියලා. සී කියනවා එයා හොඳටම බීලා ඉන්නේ කියලා. මේ අතර උඩ තට්ටුවේ ප්ලේ වෙන සින්දු නිසා ඇයි කියනවා ඔයාගේ යාළුවන්ට මෙහෙන් යන්න කියන්න කියලා. ඒත් රයන් කියනවා මේක මැඩිසන්ගේ තැන කියලා. මේකට උත්තර දෙන සී කියන්නේ මම මෙතනට මැඩිසන්ට ගෙවනවා. අනික මැඩිසන් සහ ඔයා අතර එපයා හිකුත් නැහැ කියලා එයා මට කියලා තියෙනවා කියලා. මේ අතරේ රයන් නැවතත් එයාගේ යාළුවන්ට එකතු වෙන වෙලේ
CPයක් අරගෙන යනවා රයන්වත් ඉවරයක් කරලා දාන්න. ඒත් එයාගේ රූම් එකට ළඟ වෙනවත් එක්කම මෙයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් සවුන්ඩ් එකක් එනවා. එයා ගැස්සිලා ෆෝන් එක චෙක් කරලා බලද්දි දකින්නේ රයන් මැඩිසන්ගේ account එකට ටැග් කරලා පෝස්ට් එකක් දාලා. ඒ ෆොටෝ එක පිටිපස්සේ තමන් ඉන්නවා කියලා සී දකිනවා. ඉතින් රයන්ව මැරුවොත් මෙහි සාක්ෂි ඉතුරු වෙන නිසා ඇය ඔහුව මරන්නේ නැතුව මෙතනින් යනවා. ඊළඟ දවසේ උදේ රයන් පහළට එනකොට දකිනවා සී බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඉඳගෙන ඉන්නවා. ඒ වගේම ජෙසිකා කෑම අරගෙන උදේම ගියා කියලා ඇය කියනවා. මෙතනදී රයන් ෆෝන් එක චෙක් කරලා බලද්දී ඔහු දකිනවා මැඩිසන් අලුතෙන් පෝස්ට් එකක් දාලා. එයාගේ අලුත් බොයිෆ්‍රෙන්ඩ් සමග රයන් මේ දේ හිතාගන්න බැරුව හොටෙල් එක හොයාගෙන එතනට යනවා. මොකද මැඩිසන්ගේ account එක පාවිච්චි කරන්නේ සී කියලා තාම දන්නේ නැහැ. රයන්ගේ බයික් එක නතර කරලා ඉදී මෙතනට සී එනවා. රයන් මෙතන ඉඳන් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ account එක නැවත පාරක් චෙක් කරනවා සී දකිනවා. රයන් කියනවා මං ඒව දන්නවා. ඇගේ account එක පවා දැන් වෙනස් වෙලා තියෙන්නේ කියලා. සී මෙතනදී රයන්ගේ හිත වෙනස් කරන්න සූක්ෂම ලෙස කටයුතු කරනවා. ඇය කියනවා ඇවිත් තියෙන ලෝකයේ සුන්දරතම ස්ථාන වලින් ඒකට. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. පස්සේ සී රයන්ව රෙස්ටුරන්ට් එකකට එක්කන ගිහින් ඔහුට මත් වෙන පෙති වර්ගයක් දීලා ඔහුට බියර් එකක් ලබා දෙනවා. මෙයාලා මෙඩිසන් ගැන කතා කරලා මෙතනින් යද්දී රයන්ට නම් හොඳටම සිහින නැති වෙනවා. සී අන්තිමේදී රයන්වත් එක්කගෙන එයා ඉන්න ඇපාර්ට්මන්ට් එකට එනවා. ඇවිත් මෙයා බෙඩ් එකට ඇතැල්ලා එයාගේ ඇඳුනුත් ඉවත් කරන්න තමයි මෙයා හදන්නේ. ඒ විතරක් නෙමෙයි. සී මෙතනදී එයාගේ ඇඳුනුත් අයින් කරලා තම රයන් එක්ක සලාගිව හිටියා කියලා ඔප්පු කරන්න පුළුවන් විදියට මෙතන වටපිටාව සකස් කරනවා. ඒ වගේම රයන්ගේ ෆෝන් එක අරගෙන එයාගේ ෆේස් අන්ලොක් එක අයින් කරලා මෙයාගේ Instagram account එකට ඇතුළු වෙලා මෙයා මැඩිසන් එකට ඉන්න හැම ෆොටෝ එකක්ම මෙයා ඩිලීට් කරලා දානවා. ඩිලීට් කරලා රයන් එක්ක එකට මැඩියම් රේ ගත කරන්න මේ තරුණිය කටයුතු කරනවා. කාලය ටිකෙන් ටික ගත වෙලා උදෑසන ආරම්භ වුණාම රයන් ඇඳෙන් නැගිටිනවා. එයාට හිතාගන්න බෑ එයා ඊයේ රාත්‍රියේ මෙයත් එක්ක සරාගීව හැසිරුණාද කියලාවත්. රයන් අන්තිමේදී තීරණය කරනවා ගෙදර යනවා කියලා. මෙයා සීගෙන් සමුගෙන යද්දී අයට හිතෙනවා තමන්ගේ ප්ලෑන් එක සාර්ථක වුණා කියලා. ඒත් රයන්ට ආපසු ගෙදර එන්න නම් හිත දෙන්නේ නැහැ. මේ අතරේ සීයා ගාව තියෙන මැඩිසන්ට අයිති හැම දෙයක්ම විනාශ කරලා පුළුස්සලා දානවා. එයාට පාවිච්චි කරපු බොරු කොණ්ඩේ එයාගේ හොරකම් කළ පාස්පෝර්ට් එක මේ හැම දෙයක්ම විනාශ කරලා දානවා. හැබැයි එයාගේ ඩයරි එක නම් මෙයා විනාශ කරන්නේ නැහැ. මේ අතරේ රයන්ට මතක් වෙනවා මැඩිසන් හම්බුණු පළවෙනි දවසේ. ඒ වගේ මෙයාත් එක්ක කානිවල් එකේ එකට ගත කරපු අතීතය මෙයාට මතක් වෙනවා. ඒ නිසා මේ සිද්ධ වුණ දේවල් වල ඇත්ත හොයන්න මැඩිසන් අලුතෙන් දාපු පෝස්ට් එකේ තියෙන හොටෙල් එක හොයාගෙන එනවා. රයන් එතන ඉන්න ෆොන්ට් ඔෆිස් ලේඩිගෙන් ඇයගේ ෆොටෝ එකක් පෙන්නලා අහනවා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙහෙ ඉන්නවා. ඔයාව දැකලා තියෙනවද කියලා. ඇය නැහැ කියලා උත්තර දුන්නාම රයන් දැන් මොකද කරන්න කියලා බාර් එකට වෙලා කල්පනා කරනවා. මෙතනදී කලින් මැඩිසන් සමග කතා කරපු වයසක පිරිමි කෙනා මෙතනට එනවා. මෙයා රයන් එක කතාවට වැටෙද්දී මෙයා අහනවා මොකක් නිසාද ඔය විදිහට ඩ්‍රින්ක් ගන්න කියලා. රයන් මෙතනදී ෆොටෝ එක පෙන්නලා අහනවා ඔයා මේ ගර්ල්ව දැකලා තියෙනවද කියලා. මේ මිනිස්සයා කියනවා මෙහි ඕන තරම් ගෑනු අය ඉන්නවා. මට මෙයාව මතක තියාගන්න තරම් විශේෂත්වයක් නැහැ කියලා. රයන් මෙතනදී කියනවා යාගේ රූම් එක ටික දවසකට කලින් කවුරු හරි කැඩුවා කියලා. මෙතනදී මේ පුද්ගලයාට මතක් වෙනවා එයා මුහුණේ ලපයක් තියෙන ගෑනු ළමෙක් එක්ක හිටියා කියලා. මෙයා මේ ගැන රයන්ට කිව්වම රයන් අහනවා එයා ඊයේ පෙරේදා මේ හිටියද? මොකද මේ පෝස්ට් එක දාලා තියෙන්නේ ඊයේ කියලා ඔහු කියනවා. ඒත් මේ පුද්ගලයා කියනවා මේ ෆොටෝ එකේ වලාකුළු තියෙනවා. දැන් අපේ ඉන්නේ වැහි කාලෙක. ඒ නිසා මේ ෆොටෝ එක සති ගානකට කලින් ගත් එකක් කියලා ඔහු සඳහන් කරනවා. රයන්ට නම් දැන් මේ වෙන දේවල් ගැන හොඳටම සැකයි. රයන් මැඩිසන්ගේ යාළුවෙකුට කතා කරලා අහනවා මැඩිසන් අන්තිම පාරට ඔයාට කතා කළේ කවද්ද කියලා. ඔහු කියන්නේ සතියකට විතර කලින් කියලා. ඉතින් හැම කෙනෙක්ම ඇත්ත එක කතා කරලා තියෙන්නේ සතියකට විතර කලින්. ඒත් ඇයගේ Instagram ගිණුම නම් තාමත් අප්ඩේට් වෙනවා. මේ දේවල් වල ඇත්ත හොයන රයන් ඇගේ Instagram වීඩියෝ එකක් ස්ලෝ මොෂන් ප්ලේ කරලා සූක්ෂම විදිහට ඇගේ මොහොනේ ඉරියව් දිහා බලාගෙන ඉන්නවා. මෙයා මෙම ෆාස්ට් ෆෝවර්ඩ් වීඩියෝ එක ප්ලේ කරාම එයා දකින්න එක ෆ්‍රේම් එක සීගේ ඇත්ත මොහොන තියෙනවා. මෙයා මේකට හොඳටම බය වෙනවා. බය වෙන පාර ඇයව හොයාගෙන ඇය ඉන්නේ ඇපාර්ට්මන්ට් එකට හොරෙන්ම ඇතුළු වෙනවා. ඇතුළු වුණාම මෙයාට ඇගේ බෙඩ්රූම් එකේ තියෙන බෑග් එක ඇතුළේ තිබිලා මැඩිසන්ගේ ඩයරි එක මෙයාට හම්බ වෙනවා. රයන් ඩයරි එක කියවද්දී මෙයාට ඇහෙනවා සී ගෙදර එන ශබ්දය. මෙයා අතේ පොඩි පිළිමයක් අරගෙන සී ඇතුළට එද්දීම පිළිමෙන් පාර දෙනවා. ඇයව බිම ඇදගෙන වැටෙනවා. මෙයාට සී එද්දී රයන් අහනවා කොහෙද මැඩිසන් ඉන්නේ කියලා. ඒත් සී කියනවා ඔයා මොනවා ගැනද කියන්නේ? මම මේ කිසි දෙයක් ගැන දන්නේ නැහැ කියලා. මෙතනදී රයන් මැඩිසන්ගේ ඩයරි එකේ තියෙන දූපතරාව සීතිය ගැන ඇයගෙන් අහනවා. ඒ සී නම් මේ දේවල් පිළිගන්නේ නැහැ. රයන් කිව්වත් මම පොලිසියට මේ ගැන කියනවා කියලා එයා අහනවා. ඔයා පොලිසියට මොනවද කියන්නේ? මට පහර දීලා පුඩුවක බැඳලා දැම්මා කියලා කියන්නද? මැඩිසන් මට කිව්වා ඔයා කිහිප සැරයක්ම එයාට පහර දුන්නා කියලා. ඒ නිසා පොලිසිය ඔයා කියන දේවල් විශ්වාස කරන එකක් නැහැ. රයන් අන්තිමේදී හොඳටම කේන්ති ගෙන් පියා පෙන්නලා කියනවා ඔයා යාට මොනවද කරේ කියලා. සී අන්තිමේදී කියනවා මං ආව යා ළඟටම ගෙනියන්නම් කියලා. සී රයන්වත් බෝට් එකේ තියෙන වරායට එක්කගෙන එනවා. මෙයාලා බෝට් එක ළඟට ආවම රයන් බෝට් එක දිහා බලද්දී සී එකපාරටම රයන්ව මොහොතට තල්ලු කරනවා. මොහොතට තල්ලු කරලා එයාත් පැනලා දෙන්නම ඇතුලේ මාරාන්තික සටනක් කරනවා.
රයන් පියෙන් ඇයට පාර දෙන උත්සාහ කළත් සියගේ අත් දෙක බැඳලා තියෙන ලණුවෙන් රයන්ගේ බෙල්ල හිර කරනවා. අන්තිමේදී හුස්ම හිරුණු රයන් මරණයට පත් වෙද්දී ඇය නැවතත් නැවුජැටිය උඩට එනවා. ඊට පස්සේ මෙයා පහර දීම නිසා ඇගේ මුහුණට උණු තුවාල වල ලේ පැල්ලන් හොදලා යවනවා. මේ දවසේ රාත්‍රියේදී ආයෙත් මෙඩිසන්ගේ කවුන්ටරේ ලොග් වෙලා රයන්ට චෝදනා එල්ලවන විදියට පෝස්ට් එකක් දානවා. රයන් පහුගිය අවුරුදු 3 පුරාම මාව වචනෙන් වගේම ෆිසිකලිත් මාව රේප් කළා කියලා. එහෙම කළා මේ පෝස්ට් එකට වඩන කමෙන්ට් දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අය රයන්ගේ බෝඩි එකක් දාගෙන මේ පාළු දූපත දිහාවට ආයෙත් යාත්‍රා කරන එනවා. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ දිහාවට මෙයාවත් යවන්න තමයි ඇය එන්නේ. මෙයා දූපතට ආවම දකින්නේ මෙයා කීයටවත් හිතුවේ නැති දෙයක්. ඒ තමයි ගින්දර ගොඩක දුමා පිට වෙනවා. ඒ වගේ මෙතන කොටයක දින ගණන් කරලා සලකුණු කරලා තියෙනවා මෙයා දකිනවා. සී මේකට බය වෙන පාර බෝට් එකේ තියෙන සවලත් අරගෙන යනවා කැලේ ඇතුළට. එයා හිතන්නේ මේ දූපතේ කවුරු හරි ඉන්නවා කියලා. මෙයා කැලේ හැමතැනම ඇවිද්දා එයාට කිසිම සලකුණක් හොයාගන්න බෑ. මෙයා කන්දක් උඩට ආවම දකිනවා ඉසෙට හෙඩේ අකුරට ගලේ අකුරක් කොටලා. ඒ වගේ මෙතන කුරුස දෙකකුත් ගහලා තියෙනවා. මෙයා මේකට බයලා අනිත් පැත්ත හැරෙද්දී පණ බේරාගත්ත මැඩිසන් ඇයට පොල්ලකින් පහර දෙනවා. සී අයිදියා හැල්ල බලද්දී මෙයා ආයෙත් පහරක් දෙනවා සී නැති වෙන්නම. මැඩිසන් කවුරුත් නැතුව මේ දූපතේ මාස ගාණක් තනියම හිටිය නිසා ඇයගේ පෙනුමත් හොඳටම වෙනස් වෙලා. සී අමාරුවෙන් බෝට් එක ළඟට ආවම දකිනවා බෝට් එකේ සිරුරක් තියෙනවා. ඇය දකිනවා ඒ රයන්ගේ සිරුර කියලා. ඒත් ඇයට මෙතනදී කරගන්න දෙයක් නැහැ. මේ අතරේ සී ඇහැලා බලද්දී යාට ඇහෙනවා බෝට් එකේ එන්ජින් ශබ්දය. මෙයා දුවගෙන ආපසු වෙල්ලට එනවා. ඒත් මෙයා ප්‍රමාද වැඩි. මොකද මෙයා මේ දූපතේ තනි කරලා මැඩිසන් මෙතනින් බෝට්ටුවක් අරන් යනවා මෙයා දකිනවා. ඉතින් අන්තිමේදී එයාව අඩපු උගුලේ යාටම හිර වෙන්න වුණා. ඒ නිසා ඉක්මනින්ම යාළු වෙන අයව විශ්වාස කරන්න එපා. ඒත් එක්ක මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඊළඟ මූවි එකෙන් හම්බෙමු.